යමක්ද අපහසු වෙන්නේ ඒ අපහසුතාව දුරු කරන පින රැස් කරන්න. ඔන්න පංචශීල පද පහ රකින්න අමාරුයි කියන්නකො. ඒකට බලනවා සීල් රකින්න උපකාර වෙන පින් මොනවද කියලා. සීල් රකින්න උපකාර වෙන පින් තමයි සීල් රැකපු මුනිවරුන්ට වඳින්න ඕන. ප්‍රශංසා කරන්න ඕන. සීලේ රැකීමට උපකාර වෙන වස්ත්‍ර දානය, චීවර දානය, කටින චීවර පූජා පින්කම් වලට එකතු වෙන්න ඕන. සීලය ඊළඟට තමයි භූමි පූජාවලට. මලු පෙත්මම් වැලි දාලා සමතලා කරන ඒවා, මලු පෙත්මම් සුද්ධ පවිත්‍ර කරන ඒවා. ඒ ඔක්කොම සීලයට උපකාර වෙන පින්. සීල් රකින්න අමාරු කෙනාට මේ ජීවිතේත් වැඩිපුර වත් කරන්න කියලා තියෙන්නේ. සුද්ධ පවිත්‍ර කිරීම වැඩි කරන්න කියලා. හාමුදුර නමක් අතින් වුණත් සිල්පදයක් කැඩුනොත් ඒ සිල්පදේ ආය මොහු කරවා ගන්න තියෙන්නේ වැඩිපුර සංඝයාට වත් පිළිවෙත් කරන්න ඕන. අතුපතු ගන්න ඕන, සුද්ධ පවිත්‍ර කරන්න ඕන. වැසිකිලි කැසිකිලි සෝදන්න ඕන. දවස් ගාණක් ඒක කරලා තමයි සංඝයාගෙන් ආය අර කැඩිච්ච සිල්පදේ සමාන කරගන්නේ. ඒ නිසා වත් පිළිවෙත් බහුල කරන්න ඕන. වස්ත්‍ර පූජාව බහුල කරන්න ඕන. සීලය ගැන ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕන. ඒතර සීල් රකින්න උත්සාහ කරනවා, සීලයට උපකාර පින් රැස් කරනවා. සමාධියට උත්සාහ කරනවා. ඒ භාවනාව කරගන්න අමාරු වුණා භාවනාවට උපකාරී වෙන පින්කම් කරගන්නවා. ඒ තමයි භාවනා කරපු මුනිවරුන්ට ප්‍රශංසා කරන්න ඕන. බුද්ධ වන්දනාව, අරහත් වන්දනාව, බෝධි වන්දනාව. ඊළඟට තමයි හිත සංසිඳව ගන්න ගොඩාක් උපකාර වෙන එකක් තමයි බෝධි පූජාව. බෝමලු සුද්ධ කරන එක, සරසන එක, පැන් වඩන එක, සුවඳ පූජා කරන එක. ඒකට ප්‍රතිවිරුද්ධ කර්මයේ රැස් කරන්න ඕන. ඒව තමයි ධර්ම දේශන අහලා අපි මේවා කරගන්නේ. ඒ වැඩක් කරන්න ඕන, ඒකට උපකාරික දේවල් රැස් කරන්න ඕන. ඒ නිසා ඒ විදිහට ඒක නොයෙකුත් තියෙනවා. පිළින්දි වච්ච අපදානය. ඔයාලට කියවන්න ලැබුණොත් ඒ රහතන් වහන්සේ ගැන විස්තර, පින්පව් එක එක පින්කම් වල පුණ්‍ය විපාක, ඒව කොහොම අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා ඒ විදිහට කිසිම දෙයකින් මානසිකව වැටෙන්න එපා. කිසිම දෙයකින් මානසිකව වැටෙන්න එපා. අටලෝ දහම කියන එකට මුණ දෙන්න. පසුගිය කාලේ දේශනාවලදී බලන්න ආනන්ද මහරහතන් වහන්සේ මුණ දුන්න අටලෝ දහම ගැන අපි පහුගිය කාලේ දේශනාවක් කළා. හිතා ගන්න බෑ මේ මුණ දීම. ඊළඟ විශේෂය තමයි විශාලා මහනුවර. තුම්බියකට මුණ දීලා කණ්ඩ නැතුව, දුර්භික්ෂ බය, වසංගත හැදිලා රෝග බය, අමනුෂ්‍ය ආවේශ වෙලා අමනුෂ්‍ය බය, තමන්ගේ පවුල් වල ඥාතින් මැරිලා ඥාතින් මිනි ගොඩ මැද ජීවත් වුණ මිනිස්සු, අවසානයේ ඉතුරු වුණ මිනිස්සු 5 ලක්ෂ ගාණක්, ලක්ෂ 6කට කිට්ටුව මිනිස්සු රතන සූත්‍රය අහලා සෝවන් වුණා. බලන්නකෝ, බඩගින්නෙත් මැරෙන්නේ නැතුව, වසංගත වලිනොත් මැරෙන්නේ නැතුව, අමනුෂ්‍යෝ නිසාත් මැරෙන්නේ නැතුව මිනි ගොඩක් මැද හරි ජීවත් වුණේගේ විපාක. ඒ නිසා ප්‍රශ්න වෙයි. පවුලේ අයට බිඳුවට වැටෙන්න හිඟා කන මට්ටමට ප්‍රශ්න වෙයි. මැරෙන්න එපා. ජීවත් වෙන්න.